සොබාදහමෙන් වටවුණු සුන්දර ශ්‍රී ලාංකික ගම්මානයක ඊටමත් දැහැමි සහ ඉවසිලිවන්ත මූර්ති ශිල්පියෙක් ජීවත් වුණා. දිනක් උදෑසනක මොහුට හරි පුදුම විදිහේ උණුසුමක් සහ පූජනීය බවක් දැනෙන විශාල ගලක් හමු වුණා. ඊටමත් පිරිසිදු භක්තියකින් යුතුව ඔහු රෑ-දවල් නොබලා මේ ගල නෙලන්න පටන් ගත්තා. ඔහු මිටියෙන් පහරක් ගසන වාරයක් පාසාම තමන්ගේ සිතින් නිහඬව ප්‍රාර්ථනා කළා. ළඟ පාත පන්සලක වැඩ සිටි නුවණැති හිමිනමක් මේ දෙස බලාගෙන සිටියා. උන්වහන්සේගේ මේ නිර්මාණය තුල ගැබ්බෙලා තියෙන මහා බලගතු ආධ්‍යාත්මික ශක්තියක් දැනුණා. මාස ගණනාවකට පසුව ඒ ගල කරුණාව සහ මහා දයාව පිරුණු ඊටමත් ශාන්ත පෙනුමක් ඇති ප්‍රතිමාවක් බවට පත් වුණා. එක්තරා නිහඬ රාත්‍රියක ඒ සැබෑ භක්තියේ බලය නිසා ප්‍රතිමාවෙන් මෘදු ආලෝකයක් විහිදී එයට පණ ලැබුණා. පසුදා අලුයම ප්‍රතිමාව වටා පැතිරි තිබුණේ පුදුමාකාර පූජනීය බව දැකලා ගම්වාසීන් පුදුමයෙන් ඒ වටා රොක්කුණා. නිහඬ ගලක් තුල වුණත් දේවත්වයේ අවදි කරන්න පිරිසිදු භක්තියට පුළුවන් බව පරම්පරා ගණනාවකට කියා දෙමින් ඒ කතාව අදටත් රැඳී තියෙනවා.